සාදු සාදු සාදු. බන්ධන මොක්ක ජාතකේ. මහණෙනි, ගොඩක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරද්දී මහා බෝධිසත්වෝ ඒ රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ ගෙදර උපන්නා. පුරෝහිත බ්‍රාහ්මණයාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පුත්‍ර වූ මේ බෝසත් බ්‍රාහ්මණ තරුණයාට පුරෝහිත තනතුර ලැබුණා. බරණැස් රජුරුවෝ දවසක් තම බිසවට තමාගෙන් කැමැති වරයක් ඉල්ලන්ට කිව්වා. එතකොට ඈ මෙහෙම කිව්වා. මහා රජුරුවන් වහන්සේ, අනේ මට වෙනත් ඕනෑම වරයක් දුර්ලභ නැහැ. නමුත් මං අද පටන් ඔබතුමාගෙන් එක්තරා විශේෂ වරයක් ඉල්ලන්ට කැමැතියි. හොඳයි හොඳයි කියන්ට. රජතුමා අවසර දුන්න ඉල්ලන්න. ඊට පස්සේ මේ දේවිය කියනවා, අනේ එහෙනම් මට මේ වරය ඕනේ. මෙතෙන් පටන් වෙනත් කිසිම ස්ත්‍රියක් දෙස ක්ලේශ සිතින් බලන්ට බෑ ඕන්. රජතුමාට මේ කියන්නේ ඉල්ලන වරේ දැන් මේ. ඊට පස්සේ රජතුමා කියනවා, හාපෝ මං කොහොමයි ඔය වරේ ඉෂ්ට කරන්නේ? ඇයි මගේ අන්තක්පුරේ දහසේ දහසක් ස්ත්‍රීන් ඉන්නවා නොවේ? කලින් කලට මං එයාලා දිහා බලන්ට එපාය. එයාලත් මගේ සෙනෙහස බලාපොරොත්තු වෙමින් ඉන්නවා නොවේ? එතකොට බිසව හඬන්ට පටන් ගත්තා. හුස්ම අල්ල කතා කරන්න පටන් ගත්තා. හානේ ඇයි මට එහෙම කියන්නේ? මං අග බිසව හැටියට මට ලැබුණු වරේ නොවේ අනේ මං ඉල්ලුවේ. අනේ මං කැමති වරේ මට නොලැබෙනවා නම් මට ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද? අහෝ මා මොනතරම් අවාසනාවන්තියක්ද? මාහට ලැබුණු වරේවත් මට ගන්ට භාග්‍යයක් නැති හැටි කියලා රජතුමා ඉදිරියේ හඬා වැටුණා මේ විදිහට. රජුරවන්ට නැවත නැවත ඇවිටිලි කිරීම නිසා අන්තිමේදී ඒ වරය ඇයට දුන්නා. රජතුමාට කැමති වෙන සිද්ධ වුණා ඒකට. එදා සිට රජුරව අන්‍ය ස්ත්‍රියක් දෙස ක්ලේශ සිතින් බැලුවේ නැහැ. ඔය අතර බරණැස් රාජ්‍යයට අයත් ඈත ජනපදයක කැරැල්ලක් හටගත්තා. වෙනත් සේනාවක් යවා කැරැල්ල සංසිඳවන්නට මහන්සි ගත්තද එය අසාර්ථක වුණා. රජුරවම එහි ආ යුතු තත්ත්වයක් උදා වුණා. බිසවත් මේ ගමනට රජුරුවන් සමග එන්නම ඕනෑ කියලා එක පයින් කියා හිටියා. රජුරුව බොහෝ කරුණු කියා ඈ නැවැත්තුවා. ඒ යන ගමනේදී යොදුනක් පාසා දූතයෙකු මාර්ගයෙන් තමන්ගේ තොරතුරු බිසවට දැනුම් දෙන්න පොරොන්දු කරවා ගත්තා. රජුරුව ඒ පොරොන්දුව ඉටු කරන්නට බාරගත්තා. බෝසත් පුරෝහිත තරුණයාව නගරයේ කටයුතු සොයා බලන්නට නැවැත්තුවා. රාජ්‍ය නැවැත්තුවා. දැන් රාජ්‍යයෙන් පිටට තමයි යන්න මේ කැරැල්ල සංසිඳවන්නේ. එතකොට දැන් මේ රජතුමා වෙලා ඉන්නෙත් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. මහා සේනා බලකායක් සමග කැරැල්ල හටගත් ප්‍රදේශයේ බලා නික්මුණා. යොදුනක් ගානේ එක් රාජ පුරුෂයෙකුට තමන්ගේ සැපදුක් බිසවුන් වහන්සේට දැනුම් දෙන්න බිසවුන්ගේ සැපදුක් මට ඇවිත් දැනුම් දෙන්න කියා රාජමාලිගයට පිටත් කරනවා. රජුරුවන්ගේ පණිවිඩය අරන් පැමිණි පුරුෂයාගෙන් ඈ මෙහෙම අහනවා. හා කියනවා දැන් මොනවාද හිතොරතුරු? දේවින් වහන්සේ අපගේ දේවයන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවා. දැන් මම මේ ආදරයට අර එක්කගෙන යන්න බෑනේ. දැන් මේ යුද්ධයකට යන්නේ දැන්. ඒ නිසා මාලිගාවේ තියලා ගියේ. ඒතර ආදරයට මේ දේවියට පණිවිඩ එවන්න මේ සකස් කළා. දේවියම තමයි ඉල්ලාවි මෙහෙම කරනවා නම් හොඳයි කියලා. රජතුමාත් ඉතින් විශ්වාසයට කළා මෙහෙම. මේ බලන්න වෙන දේ. ඉතින් ඊට පස්සේ අර පුරුෂයා කියනවා දේවයන් වහන්සේ මේ සුවසේ වැඩ ඉන්නවා. රජතුමා හොඳින් වැඩ ඉන්නවා. හා බොහොම අගෙයි. එහෙනම් දැන් මේ ඇතුළු යහන් ගබඩාවට යමු. මටත් ඔබත් සමග වෙනත් වැදගත් කටයුත්තක් තියෙනවා. හැබැයි මේක කාටවත් කියනවා නොවේ. දන්නවානේ මටත් බලතල තියෙනවා වග. ඔන්න ඊට පස්සේ අර රාජපුරුෂයා එනේ හැම රාජපුරුෂයාට මේ විදිහට වෙනවා. එහෙමයි දේවින් වහන්සේ කිව්වා. කැමති වුණා. එහෙනම් බොහොම හොඳයි. දැන් මාත් සමග මේ යහනේ සැතපෙන්න ඕනෑ කියලා එන රාජපුරුෂයා සමග වැරදි කාමසේවනේ යෙදෙනවා. මේ බලන්න මේ ඔවුනුත් බිසව සමග වැරදි කාමසේවනයේ යෙදී නැවත රජුරුවන් ළඟට ගිහින් බිසවුන් වහන්සේ සුවසේ වැඩ ඉන්නා බව පවසනවා. බලන්න මේ අයත් අර බිසවගේ පෙරැත්ත කිරීමට අහු වෙනවා. ඒ වසඟයට ගිහිල්ලා ඒ වැරද්දත් කරලා බොරුත් කියන රජතුමාට ඇවිල්ලා දැන්. දැන් මේ රජතුමා වෙලා ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඒකට මහා ගුණවන්තව මේ බුද්ධ ශාසනයේ බබළුපු ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඉතින් මේ රජතුමා හරි ගුණවත් ඒ කාලෙත්. බලන්න නමුත් මේ දේවී වෙලා එන මේ කෙනා කවුද කියලා අපි දැනගන්න පුළුවන් අන්තිමේටම. බලන්න මේ පහත් නීච ස්ත්‍රී මේ කරන වැඩේ. අර එන පුරුෂයන් එක්ක වැරදි කාමසේවනේ හැසිරිලා ඒ අය පොළඹව ගන්නවා. ඊට පස්සේ කියන්න එපා කියලා බොරු කියලා පිටත් කරනවා. මේ සේවකයෝ ගිහිල්ලා බොරු කියනවා.
මේක හංගලා කියන මේ වැරදි වැඩි කරා කියන එක කියන්නේ නැහනේ. ඉතින් කැරැල්ල හටගත් ප්‍රදේශයට යාමේදී රජුරවන්ටත් යොදුන් 32ක් දුරට යන්න සිදු වුණා. යොදුනක් ගානේ රාජපුරුෂයන් 32ක් එව්වා. ඒතර යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර් 10ක්. අද සාමාන්‍ය සම්මතය හැටියට ගත්තා. ඒතර කිලෝමීටර් 10ක් ගිහිලා තමයි පණිවිඩයක් එවන්නේ. ඒතර කිලෝමීටර් 10න් 10ට යොදුන් 32ක් යන්න තියෙනවා ඒ කැරැල්ල සංසිඳවන්න. ඒතර යොදුන් 32ම යනකොට ඒ යොදුනක් ගානේ 32 දෙනෙක් රාජපුරුෂය එවවුවා කියනවා. ඒ පුරුෂයන් 32 දෙනා සමගම ඈ වැරදි කාමසේවණේ යෙදුණා. රජ්ජුරුවන් කැරැල්ල සංසිඳුවා නැවත මාලිගය බලා පිටත් වෙන්න පටන් ගත්තා. දැන් නැවත අර යොදුන් 32 ඉඳලාම මුල එහෙ කෙළවර ඉඳලා ආයෙ එන්න පටන් ගත්තා රාජමාලිගාවට. එන ගමනේදී රාජපුරුෂයන් 32 දෙනෙක් මාලිගයට එව්වා. ඒත් යොදුනක් ගානේ තවත් රාජපුරුෂයෝ 32 දෙනෙක් එව්වා. ඒ 32 දෙනා සමගත් ඈ වැරදි කාමසේවණේ යෙදුණා. එතකොට 64 දෙනෙක් එක්ක මේ බිසව වැරදි කාමසේවණේ හැසිරිලා. බලන්න මේ පව් කාර අය කරන පව්නේ. බලන්න මේ සංසාරේ පුරුදු කරගෙන ඉන්න දේවල් තමයි මේ බොහෝ අය කරන්නේ සමහර වෙලාවට. දැන් අපිට මේ ජීවිතේ දැන් මේ ජාතක කතා අහනකොට තමයි තේරෙන්නේ මේ බොහෝ අය පව් කරනවා පිනක් කරන්න එන්නේ නරක වැඩමයි කරන්නේ. ඒතර මේවටත් මොනවාරි සංසාරයේ දෙයක් තියෙනවා කියලා හිතෙනවා දැන් මේ ජාතක කතා ඇහුවාම. දැන් අපි මේ යහපත් පිනක් දහමක් කරගෙන සීලයක් රැකගෙන යම් කිසි කෙනෙක් ඉන්නවද මේ ධර්මය අසාගෙන ඒකත් සංසාර පුරුද්දක් කියලා නම් අපිට හිතන්න වෙනවා. ඒකයි මේ වටිනා දේවල් පුරුදු කරගන්න එක තියෙන වාසිය මෙවුවා එනවනේ සංසාරයට පුරුදු හැටියට. එතන මේ හොඳ පුරුද්දකින් මොනතරම් යහපතක්ද කරන්නේ. හැබැයි බලන්න මේ නරක පුරුදු කොච්චර Tamanට හානිය පමුණුවාද කියලා මේ ජාතකෙ දැන් ඉදිරියට අපිට දැනගන්න පුළුවන්. දැන් බලන්න මේ දේවිය මොනතරම් පාපී දේවල්ද මේ කරේ. අර ආපු රාජපුරුෂයෝ 64 දෙනාත් එක්කම වැරදි කාමසේනේ හැසිරුණානේ. සුවදු බලන්න තමයි රජතුමා එවන්නේ මේ. හොඳින් දේවී ඉන්නවද කියලා දැනගන්න. රජතුමාගේ සුවදුක් කියලා දේවීට කියන්න. ඒකටනේ මේ විදිහට එව්වේ. නමුත් මේ දේවිය බලන්න ආයුතු විදිහට ඒ පුරුෂයන් එක්ක කටයුතු කළා. ඉතින් රජ්ජුරුව බරණැස් නගරයේ ජයකොඩිය සිට වූ තැන නැවතුණා. නගරයේ අලංකාරව සරසන්ට කියලා බෝසත් පුරෝහිත තරුණයාට පණිවිඩයක් එව්වා. දැන් අපේ බෝසත් පුරෝහිත තරුණයන් ඉන්නේ දැන් රාජ්‍ය බලාගෙන රජතුමා එනකන්. ඉතින් අපගේ බෝධිසත්වයන් වහන්සේට පණිවිඩයක් කිව්වා නගරයේ අලංකාරව සරසන්න කියලා රජගේ දෙට්ට එනකම්. බෝධිසත්වයන් වහන්සේ දෙව් නගරයක් වගේ නගරයේ අලංකාරව සරසවුවා. මාලිගයේ සරසන්ට ගිය වෙලේ එහෙම සරසගෙන ඇවිල්ලා මාලිගයේ සරසන්ට පටන් ගත්තා. ඒ මාලිගයේ සරසන්ට පටන් ගත්ත වෙලේ බිසවුන් වහන්සේ බෝසත් තරුණයාව දැක්කා. දුටු පමණින් වසඟ වුණා. ඊට පස්සේ හිතෙනවා ෂා අපගේ පුරෝහිතයා මේ තරම් කඩවසම් මේ තරම් මනස්කාන්ත රූ ඇති කෙනෙක්ද? මෙවන් කෙනෙක් තමයි මාත් සොයසොයා හිටියේ කියලා හිතුවා. ඒතර දැන් බලන්න අර 64 දෙනෙක් එක්කම මේ වැරදි විදියට හැසිරිලා දැන් බලන්න මේ ඒ වගේ පුරුදු තියෙන අයට පුරුෂයෙක් දැක්ක ගමන් තමන්ගේ ග්‍රහණයට ගන්න හිතෙනවා. දැන් බලන්න මේ සාසරයේ දේවල් නේ මේ පුරුදු නරක පුරුදු වලට බැහැ වුණොත් නම් ඉවරයි පින්වත්නි. අදත් මේ ලෝකේ නැද්ද මේ විදියට විනාශයට පත් වෙලා යන අය ඉන්නවා. දැන් බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ යටතට ගන්න කල්පනා කළා. ආසා හිතිලා. ඒ උන්වහන්සේ ඉතින් හරිය ලස්සනයි සංසාරේ පින් බලෙන් ලස්සනට නුපදින්නේ. දැන් මේ මාලිගාව සරසන්න ගියලා තමයි දැක්කේ. දැක්කට පස්සේ ආසා හිතුණා දැන්. ඊට පස්සේ අපේ බෝධිසත්වයන් වහන්සේට කියනවා මෙහෙම හිතලා මේ බ්‍රාහ්මණේ බොහොම අගේ තොපගේ සැරසීම් කටයුතු. දැන් ඒවා පස්සේ කරන්න පුළුවනි. මාත් සමග දැන් යහන් ගබඩාවට එන්න ඕනේ. ඊට පස්සේ අපේ බෝධිසත්වයන් අතර හිතා ගන්න බැරුව ගියා මේ කරපු යෝජනාව. උන්වහන්සේ හරිය ගුණවත්නේ. අනේ දේවින් වහන්සේ රජුලුවන් වහන්සේට මං ගරු කරනවා. ඒ වගේම මං පවට බයයි. හප්පේ මට ඒ බඳු දෙයක් කරනවා තබා සිතාගන්නටවත් බෑ දේවින් වහන්සේ. ඕම් බලන්න පින්වත්නි ධර්මයට කැමති ගුණධර්ම රකින්න අයගේ ස්වභාවය දැක්කද? දැන් අර පුරුෂයෝ මේ දේවිය ආරාධනා කරද්දී කැමති වුණා. එතකොට ඒ අය තුල මෙච්චර ධර්මයට කැමැත්තක් ආසාවක් නැහැ. ධර්මික හිත පිහිටුවගෙනත් නැහැ. ඒකනේ මේ ග්‍රහණයට ගියේ. එහෙනම් එකක් තේරෙනවා හොඳට ධර්මයට කැමැතිව බලවත් දහමට කැමැත්තකින් ගුණධර්මයේ හිත පිහිටුවාගෙන හිටියේ නැත්නම් නම් ගොදුරු වෙනවාමයි පව්කාරයන්ට. හොඳට මතක තියාගන්න. දැන් මම අපේ බෝධිසත්වයන්ට ගොදුරු කරගන්න බෑ දැන්. දැන් ආරාධනා කළා එන්න කියලා. ඔය පැත්තක දාලා එන්න මාත් එක්ක සිරිහංගබටවට යන්න කියලා. බෝධිසත්වයන් වහන්සේ ලස්සනට කිව්වා කරුණු. මම පවට බයයි මම රජතුමාට ගරු කරනවා. මට ඔයගේ දෙයක් කරනවා තියා මේ හිතින් හිතා ගන්නවත් බෑ කියලා උන්වහන්සේ මේ දේවියට කිව්වා.
ඊට පස්සේ මේ දේවිය කියනවා ඔහෝ එහෙනම් තොප එතරම්ම රාජ භක්තිකයෙක් එතරම්ම පවටත් බයයි තොප විතරයි එහෙනම් කොහොම මට කිව්වේ. එතකොට රාජපුරුෂයන් 64 දෙනෙක් හරි අගේට මගේ වචනෙට අවනත වුණා. එවුන්ට පුළුවන් වුණා නම් මා සමග එක යහනේ නිදියන්ට. ඇයි තොපට බැරි? අන්න බලන්න. දැන් අර කරපු පව් ටික ඔක්කොම එළියට ආවා. ඇයි 64 දෙනෙක්ම මෙයාගේ වචනෙට මෙයා අවනත කරගත්තානේ. ඇයි තොපට බැරි කියලා අහනවා. හරි උන්වහන්සේට බැරි කරුණ මොකද්ද? උන්වහන්සේ ධර්මයට කැමතියි. හිතකින්වත් බලන්න වැරදි දෙයක් උන්වහන්සේ හිතන්නේ නැහැ එතකොට. කොහොමද? බලන්න අපේ මහා බෝධිසත්වයන්ගේ ගුණවත්කම්නේ. මේක තමයි නියම පෞරුෂය. අර පුරුෂයන්ට පෞරුෂයක් නැහැ. ඇයි අර වැරදි දෙයකට කතා කරා විතරයි ගියා තමන්ගේ ගුණධර්ම රැක ගන්න බෑ. නේ. බලන්න පෞරුෂත්වය අපේ බෝධිසත්වයන් වහන්සේගේ. එහෙම මේ ආසාවල් පස්සේ දුවලා ඒවාට යටවි පාරමී පිරිල්ලක් නෙවෙයි මේ තියෙන්නේ. දිවි පරදුවට තබා මහා පෞරුෂයකින් තමයි අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරලා තින්නේ. බලන්න මොනතරම් අසිරිමත්ද. ඊට පස්සේ කියනවා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අනේ දේවින් වහන්සේ එවුන්ට නම් එහෙම දේවල් කරන්න පුළුවන්කමක් ඇති. එවුනුත් මං වගේ සිතනවා නම් කවරදාවත් ඔවැනි දෙයක් කරන්නේ නැහැ. ඔන්න බලන්න. ඒ පුරුෂයත් මං වගේ කල්පනා කරනවා නම් මේ වගේ දේවල් කරන්නේ නැහැ කියනවා. බලන්න. මට නම් දැන කිසිසේත්ම ඔවැනි භයානක දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ කියලා කෙලින්ම කියා හිටියා. ඊට පස්සේ මේ දේවි බාණ්ඩ දැන් මේ එන්නේ කුමකටද කියනවා? ඒයි පුරෝහිතේ ඔය තරම් කියවන්ට දෙයක් මේකේ නැහැ. හරි. තොපට මගේ වචනේ කරන්නටනේ බැරි. එහෙනම් හිස ගැසුම් කන්ට සූදානම් මෙයා. ඔන්න බලන්න. තමන්ගේ වැඩේට කැමති වුණා කියලා අපි බෝධිසත්වයන් වහන්සේ විනාශ කරන දැන් කල්පනා කරනවා. දැක්කද මේ අසත්පුරුෂකම? අපි බෝධිසත්වයන් වහන්සේ කියනවා ඔව් දේවින් වහන්සේ. සිදුවන්නේ එසේනම් ඒ එසේ වේවා. එක් ආත්මයකට හිස ගැසුම් කෑම මොකද්ද මේ සසරේ ආත්ම භව දහස් ගණනක් මං හිස ගැසුම් කන්ට ඇති. නමුත් මං දැන ඔවැනි වරදක් කරන්නේ නෑමයි කියලා බෝධිසත්වයන් වහන්සේ එක පයින් කියා සිටි. දැක්කද? දිවි ගියත් ජීවිතේ තොර වුණත් වැරද්ද කරන්නේ. ඔන්න බලන්න බෝසත්වරුන්ගේ ස්වභාවය මතක තියාගන්න. හොඳට හිත පහදවා ගන්න පින්වත්නි මේවා ගැන. ඊට පස්සේ මෙයා තවත් කේන්ති කියලා එහෙමද? හොඳයිකෝ මං එහෙනම් බලා ගන්නම් කියලා ඈ සිරිහන් ගබඩාවට වැදී දොර වසා ගත්තා. නියපොතු පාරවල් වලින් මුළු ශරීරෙම හූරා ගත්තා. තමන්ටම තමන් පහර දී ගත්තා. අත් පාවල තෙල් තවරා ගත්තා. කිලිටි ඇඳුමක් හැඳගත්තා. කෙස් විසිරුවා ගත්තා. 16කට කතා කළා. දැන් මේ බලන්න කරන උපක්‍රමී. බෝධිසත්වයන් වහන්සේ හසු කරලා දීලා මරවන්න දැම්මේ. කියනවා ඒ 16ට කෙල්ලේ දේවයන් වහන්සේ වැඩම කළාට පස්සේ කියාපන් මං ගිලන් වෙලා හොඳටම අමාරුයි කියලා. ඊට පස්සේ බෝධිසත්වයෝ රජුරවන්න පිළිගන්නට ජය ස්තම්භය ළඟට ගියා. මහත් පෙරහරින් නගරේ ප්‍රදක්ෂිනා කරලා මාලිගාවට ගොඩ වුණා. රජතුමා බිසවුන් වහන්සේ පෙනෙන්න නැහැ. දේවින් වහන්සේ කොහිද කියලා ඇහුවා. ඈ දැඩිසේ ගිලන්ව සිටිනා බව සේවිකාව දැනුම් දුන්නා. රජුරුව කෙලින්ම සිරියහන් ගබඩාවට ගියා. දේවිය දැස් පියාගෙන හඬ ඇඳේ වැතිරී සිටියා. රජ්ජුරුව ඇඳේ පසකින් වාඩි වුණා. බිසවගේ පිට අතගාමින් ඈ අස්සසමින් මක්කුණාද කියලා ඇහුවා. දෙවතාවක්ම ඇහුවා. ඈ උත්තර දුන්නේ නැහැ. තුන්වෙනි වතාවේ ඈ මෙහෙම කිව්වා. මහරජ්ජුරුවන් වහන්සේ දුකසේ ජීවත් වන්නේ කියන්නේ මාවැනි ස්වාමි භක්තියෙන් යුතු අසරණ ස්ත්‍රීන්ටයි. දැන් බලන්න මේ ගුණේ නැති කෙනා මේ පව්කාරකම් ගොඩක් කරපු මේ කාන්තාව බොරුවට දැන් තමන් ස්වාමි භක්තියෙන් ඉන්නවා කියලා පෙන්නනවා දැන්. මේ උපක්‍රමය කළා දැන් බෝධිසත්වයන්සේ මරවන්න මේ කැමති වුණා කියලා තමන්ගේ වැරදි වැඩේට. බලන්න. ඊට පස්සේ රජතුමා කියනවා ඇයි සොඳුරි එහෙම කියන්නේ? ඔබ වහන්සේ නගරය ආරක්ෂා කරන්න හරි අපූර්ව පුරුෂයෙකුට නම බාර දුන්නේ. මාලිගාව සරසන්ට ඕනෑ කියලා මෙහාටත් ආවා. ඇවිත් මාවත් බලෙන්ම සිරියහනට ඇදගත්තා. මං කීවා මගේ පණ ගියත් ඔබට ඔය දුෂ්ට නීච අදහස් ඉෂ්ට කරගන්න මං ඉඩ දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට හොඳටම පහර දී මාව දුර්වල කළා. ඔහු තමන්ගේ ආසාව සංසිඳවාගෙන ගියා කියලා වැළපෙන්න පටන් ගත්තා. අපේ බෝධිසත්වයන් වහන්සේට බාණ්ඩයන්ගේ අභූත චෝදනා කළා. දැන් උන්වහන්සේ බෑ කියලා මේ හිතකින්වත් මං එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා උන්වහන්සේ අර එකඟ බව දැක්ුවේ නැතු වුණාට හිටපන් මං හොඳ වැඩක් කරන්න කියලා මේ කරපු උපාය දැක්කද රජතුමාට බය නැතුව කිව්වනේ. මෙහෙම දෙයක් කළා මට කියලා. ඇයි මෙයාම දැන් හූරගත්තේ ඇඟට තලාගත්තේ මෙයාමයි. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ ඒවා කරා කියලා කියන්න තමයි මේ කළේ. රජ්ජුරුවන්ගේ ඇස් දෙක රතු වුණා, ලොකු වුණා, දත් කූරු හැපුවා. ගිනි කබලකට දැමුණු ලුණුසෙයින් ක්‍රෝධයෙන් තට ගා තොල්පට වෙවුලුවා. රජතුමාට තරහ ආවා. ක්‍රෝධය ඇති වුණා. සිරියහන් ගැබෙන් විදුලියක් සේලියට පැන්න රජතුමා රාජපුරුෂයන්ට කතා කළා. එම්බා පුරුෂේ වහාම පුරෝහිතයා වත්තඩංගුට ගනි. දෑත් පිටුපසට කොට බැඳපන්. නගරයෙන් බැහැර වූ වදක භූමියට ගෙනියාපන්. හිස ගසා දමාපන්. ඔව් දැම්ම. ওই විදිහට රජතුමා රාජාන දුන්නා. ඔවුන් වේගෙන් ගිහින් බෝසත් පුරෝහිතයන් අල්ලා ගත්තා.
දෑත් බැඳ වදක බෙර ගසන්ට පටන් ගත්තා. නගරයේ දෙසට රැගෙන යන්න සූදානම් වුණා. බෝධිසත්වයෝ මෙහෙම සිතුවා. ඒකාන්තයෙන් මේක අර දුෂ්ට දේවිගේ වැඩක් වෙන්න ඕනේ. රජ්ජුරුවන්ගේ සම්පූර්ණයෙන්ම බිඳවලා තින්නේ. මට අද මගේම උපායකින් තමයි බේරෙන්න වෙන්නේ කියලා හිතලා රාජපුරුෂයන්ට මෙහෙම කිව්වා. බවත්නි, මාව මැරුවාට කමක් නැහැ. නමුත් ඊට කලින් මාව රජ්ජුරුවන්ට පෙන්වන්න. ඊට පස්සේ මරන්න. ඒ මොකද කියලා රාජපුරුෂය. මං රාජකීය කාර්යයක් කළ කෙනෙක්. මං බොහෝ රාජකාරි කරලා තියෙනවා. රජ්ජුරුවන්ට අයත් මහා නිදන් තියෙනවා. ඒවා තියෙන තැන් මමයි දන්නේ. ඉතින් මාව රජ්ජුරුවන්ට පෙන්වුවේ නැත්නම් රජ්ජුරුවන්ගේ බොහෝ වස්තු වෙනසී යාවි. මා විසින් රජුන් සතු වස්තුව පෙන්වාට පස්සේ මට කළ යුතු දේ කරන එකයි ඇත්තේ. එතකොට ඔවුන් රජ්ජුරුව ළඟට බෝසත් පුරෝහිතයාව රැගෙන ගියා. ඔහුව දුටු පමණින් රජ්ජුරුව කෑ ගහලා මෙහෙම ඇහුවා. එම්බා බ්‍රහ්මනේ, තොපට මා කෙරෙහි කිසි ලැජ්ජාවක් නැහැ නේද? ඇයි තෝ මෙවැනි භයානක අපරාධයක් කළේ? එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ කියනවා, මහා රජ්ජුරුවන් වහන්සේ, මං උසස් බ්‍රහ්මන පවුලක උපන් කෙනෙක්. මං කුරා කෝඹියෙකු තරම් ප්‍රාණියෙකුවත් මැරූ කෙනෙක් නොවේ. තනකොළ ගහක් තරම්වත් නුදුන් දෙයක් ගත්ත කෙනෙක් නොවේ. ලෝභ සිතින් අනුන්ගේ ස්ත්‍රියක දෙස ඇස් ඔසවා බලපු කෙනෙක් නොවේ. ඔන්න බලන්න ගුණධර්ම. දැන් මේ තමන්ගේ නොජාරුවට කියනව නෙවෙයි, ඇත්තමයි කියන්නේ. බොරුවක් කියපු කෙනෙක් නොවේ. තන ගසක තැවරුණු මත්පැන් බිඳක්වත් කටට ගත් කෙනෙක් නොවේ. ඕම් බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ ගුණධර්ම රැකලා තියෙන විදිය. මං ඔබ වහන්සේට කිසිම වරදක් කළේ නැහැ. කියනවා ඒ බාල ස්ත්‍රිය අධික රාගයෙන් මත්ව මගේ අතින් ඇද්දා. මං ප්‍රතික්ෂේප කළා. මට තරජනය කළා. තමන් කළ අනිත් පව් ගැනත් කිව්වා. එහෙම කියලා ඇතුළු ගැබට ඈ ගියේ. මං නිවැරදි කෙනෙක්. ඔබ වහන්සේගෙන් යදුනක් ගානේ පණිවිඩ අරගෙන 64ක් වූ රාජපුරුෂයෝ සමග ඈ යහන්ගත වුණා. ඔවුන් නම් වැරදිකාරයෝ. ඔවුන් කැඳවා අසනු මැනව දේවයන් වහන්සේ. ඔන්න ඔක්කොම මේ පව්කම් එළියට දැම්මා බෝධිසත්වයන් වහන්සේ. දැන් බේරෙන්න ක්‍රමයක් නැහැ නේ බෝධිසත්වයන් වහන්සේට. එතකොට රජ්ජුරුවෝ ඒ රාජපුරුෂයන් 64 දෙනා මත්අඩංගුවටගෙන ඉදිරියට ගෙනාව. දේවියත් කැඳෙව්වා. අහනවා ඊට පස්සේ, දේවී දැන් තී ඇත්ත කියා අපි මෙවුන් සමග තී පාපි කටයුත්තේ යෙදුනාද නැද්ද? ඊට පස්සේ කියනවා එහෙමයි කියා ඈ පිළිතුරු දුන්නා. එතකොට ඈත් අත්අඩංගුවට ගත්තා. අර හැම දෙනාම හිස ගසා මරා දමන්න කියා අනකලා. එතකොට බෝසත් පුරෝහිත තරුණයා කතා කළා රජතුමාට. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ Tamanට එහෙම කළා කියලා කවදාවත් අනිත් අයට එහෙම වෛර කරන්නේ. පුදුම ගුණධර්ම පින්වත්නි. මේවා තමයි ගුණධර්ම කියන්නේ. බලන්න මේ ධර්මයේ කියන එක බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ මොනතරම් බලවත්ව පිහිටලාද. කියනවා මහරජුරුවන් වහන්සේ මේ රාජපුරුෂයන්ගේ දෝෂයක් නැහැ. දේවියයි තමන්ගේ අදහස් ඉෂ්ට කරවා ගත්තේ. මොවුන් නිර්දෝෂී. ඒ නිසා මේ අයට ඔබ වහන්සේගේ සමාව අනුකම්පාව ලැබේවා. බලන්න. ඒ අය බේරුවා. ඊට පස්සේ කියනවා ඊළඟට තමන්ට දැන් මේසා තමන්ගේ ජීවිතේ මරණයට පමුණවන්න තරම් කටයුතු කළ තමන්ගේ චරිතය ඝාතනය කළ මේ දේවිටත් කියනවා බලන්න. මහරජුරුවන් වහන්සේ දේවින් වහන්සේට සමාව දෙන්න. ස්ත්‍රීන් කියන්නේ මෛතුන සේවනයේ කිසිදා තෘප්තියටපත් නොවන පිරිසක්. එය ඔවුන්ගේ ස්වභාවයයි. ඔවුන්ට සිදුවිය යුතු දෙයයි සිදු වෙලා තියෙන්නේ. ඇයටත් ඔබ වහන්සේගේ ඒ අනුකම්පාව ලැබේවා. බලන්න එතකොට මෙච්චර පව්කම් කරු මේ ස්ත්‍රියටත් බෝධිසත්වයන් වහන්සේ ජීවිතය ලබා දෙනවා රජුරවන්ට කියලා. බලන්න මේ මෛත්‍රිය. මෙච්චර හතුරුකම් කරපු අයට මෛත්‍රී කරා නම් පින්වත්නි, මේ බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රිය නම් හිතා ගන්න බෑ අපට. අහෝ පුදුමයි පින්වත්නි. බලන්න එහෙනම් බුදු කෙනෙක් මේ මොනතරම් කැපකිරීම කරලා ගුණධර්ම රැකගෙනද මේ සම්බුද්ධත්වයේ ලබන්නේ. අපිට කොච්චර හිත පහදව ගන්න පුළුවන්ද? බෝධිසත්වයෝ බොහෝ වෙහෙස මහන්සි රජුරවන්ට කරුණු පහදා දී මේ සියලු දෙනාට යහපත සැලසෙව්වා. මේ වැරදි කරපු හැම දෙනාගේම ජීවිත විනාශ වෙන්න ගියක වළක්වුවා, සංසිඳෙව්වා. ඔවුන් සියලු දෙනාටම ලැබී තිබුණු සියලු තනතුරු ඒ අයුරින්ම ලබා දුන්නා. බෝධිසත්වයෝ රජුරවන් වෙත එළඹ මෙහෙම කිව්වා. මහරජුරුවන් වහන්සේ, කරුණු රහිත වූ අන්ධ බාලයන්ගේ වචනෙන් කිසිසේත් දඬුවමකට අයෝග්‍ය වූ නුවණැති සත්පුරුෂයන් පිටිතල හයා බැඳ තැබුවා. නුවණැති යහපත් මිනිසයන් නිවැරදි වූම කරුණු පෙන්නලයි වදබන්ධනයන්ගෙන් නිදහස් වුණේ මේ. ඒ නිසා අඥාන පුද්ගලයා ලෝකයේ වදබන්ධන නොකළ යුතු අයටත් වද දෙනවා. නුවණැත්තෝ වදබන්ධනයට ලක් වූවන් පවා ඒවයි නිදහස් කරනවා කියලා මේ ගාථාව පැවසුවා. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒතර මේ අඥාන අය වදබන්ධනයකට ලක් වෙන්න සුදුසු නැති අයත් වදබන්ධනයට ලක් කරනවා. හැබැයි නුවණැති අය වදබන්ධනයට සුදුසු අයත් ඒ නිදහස් කරනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ මේ කලේ. එහෙම කියලා මේ ගාථාවන් අදාලා. මෙන්න මේ ගාථාව පැවසුවා. අනුන් කියූ දෙය එලෙසින් අදහා අනුවනයෝ වැඩ කරනු පෙනේ. දඬුවම් නොලැබිය යුතු හොඳ අයටත් දඬුවම් දෙන්නට කරති අනේ. එනමුදු නුවණැත්තෝ මෙත් බලයෙන් පහදා දෙති එය නිසි ලෙසිනේ. දඬුවම් ලැබුමට නිසි උදවියටත්
එයින් මුදා සැප සතුටගෙන. ඔන්න බලන්න. කියනවා අනුන් කියන දේ ඒ විදිහටම අදහගෙන නුවණ නැති අය වැඩ කරනවා පේනවා. දැන් මේ රජතුමාත් එහෙම වැඩක් තමයි කළේ. දැන් මේ ඒ වුණාට කවුද මේ ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ළඟට මෙන උතුම් ශ්‍රාවකෙක් බලන්න. කියනවා දඬුවම් නොලැබිය යුතු හොඳ අයටත් දඬුවම් දෙන්නට අණ කරනවා. මේ රජතුමා දැන් ඒ විදිහටනේ කළේ මේ. අර රාජදේවියට ආසාවෙන්. නමුත් ගොඩාක් ගුණවත් රජ කෙනෙක්. නමුත් බලන්න ඒ කාන්තාව නිසා වෙන්න ගිය දේ මේ. එනමුදු නුවණැත්තෝ මෙත් බලයෙන් ඒ වුණාට නුවණැති අය මෛත්‍රී බලයෙන් පහදා දීලා ඒ සියලු දේ හරි විදිහට ඒ දඬුවම් ලැබීමට නිසි උදවියටත් ඒ දඬුවම් නොලැබෙන විදිහට කටයුතු කරලා සැප සතුට අරන් දෙනවා කියනවා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ දැන් මේ කළේ. ඔය අයරින් මහා බෝධිසත්වෝ දහම් දෙසුවා. රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා. මහරජ්ජුරුවන් වහන්සේ මේ හැම දෙයක්ම මට උනේ ගිහියෙක් වශයෙන් ගෙදර හිටිය නිසායි. මම මේ හැම දෙයක්ම අත්හැර තපසට යනවා. එයට මට අවසර දෙන්න කියලා රජ්ජුරුවන්ගෙන් අවසරගෙන තාපස පැවිද්දෙන් පැවිදිව හිමාලයට ගියා. ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. මරණින් මතු බඹලව උපන්නා. බලන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේ. ඒ සියල්ල අතෑරියා පින්වත්නි. පව් උපදින මේ ගිහි ගෙදර ඕන්නේ මම යනවා පැවිදිින්ද කියලා තේරුම් ගත්තා. බලන්න. මොනතරම් අසිරිමත් පින්වත්නි දහම වෙනුවෙන් කැප වෙන්නේ මේ සියල්ල කැප කරන්නේ. බලන්න දිවි පරදුවට තියලා ඒ තමන්ගේ වැරදි වැඩේකට තමන් ගියේ නෑ. ඒ ධර්මය රැකගත්තා. ඒ ජීවිතේ නැති ඉඳි යදි කරුණු කියලා ධර්මයෙන්ම ඒ සියල්ල නිවැරදි කරගත්තා. ඊට පස්සේ ආයි කල්පනා කළා මීටත් වඩා මම ධර්මයටම යොමු වෙන්න ඕන. මේ ධර්මයේ තමයි මට රැකවන්නේ කියලා උන්වහන්සේ ගිහි ගියා තැල දාලා පැවිද්දටම ගියා. තවත් ගුණධර්ම දියුණු කරගන්න. ගුණධර්ම දියුණු කළා මරණින් මතු බඹලෝ ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජාතකේ විස්තර කරලා එදා දුෂ්ට දේවී වෙලා සිටියේ චින්චි මානවිකාවයි. එතකොට අර දුෂ්ට දේවී වෙලා 64 දෙනෙක් එක්ක වැරදි කාමසේවණේ හැසිරලා බෝධිසත්වයන් වහන්සේට පොළඹව ගන්න ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ ඒක බෑ කිව්වට පස්සේ උන්වහන්සේට මරු කැඳවන විදිහට කටයුතු යොදපු මේ පාපී දේවී වෙලා හිටියේ කවුද? ඒ දුෂ්ට චින්චි මානවිකාව. දැක්කද සංසාරෙත් මේ විදිහට නිନ୍ଦා අපහාස කරලා බෝධිසත්වයන් වහන්සේට මේ විදිහට පව්කම් කරලා දැක්කද ඒව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ජීවිතේත් ඒ විදිහට පව්කම් කරලා බුදු කෙනෙකුට නිନ୍ଦා අපහාස කරලා නිරේ උපන්න පණ පිටින්ම නිරේ ගියා. දැක්කද? රජ්ජුරුව වෙලා සිටිය අපගේ ආනන්දය. එතකොට බලන්න මේ චින්චි මානවිකාවට ඒ කාලේ ස්වාමියා වෙලා ඉඳලා තියෙන කවුද? අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ. බලන්න මේ ගුණවතුන් මැද හිටියත් මේ ගුණ ධර්ම වලට කැමති නැති අයට කවදාවත් ඒවා පුරුදු කරන්න බෑ. දැන් ධර්මයට දේශ කරලා සසරෙම බලන්න. නැත්තම් ගුණවතුන් මැද මේ ඉඳලා තියෙන අපේ බෝධිසත්වයන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත්. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේත් රජ වෙලා ඉඳලා තියෙන්නේ. රජතුමා පා බාණ්ඩක එතකොට ඒ කාලේ මේ වැරදි නිගමනයකට ගියේ මේ පෞකාරී දේවිය නිසානේ. පුරෝහිත බ්‍රාහ්මණය වෙලා සිටියේ මමයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ බන්ධන මොක්ක ජාතකේ නිමා වදාලා. අපේ බෝධිසත්වයන් වහන්සේ දීවි පරදුවට තබා උතුම් ධර්මයේ උදෙසා කැප වුණා. ඒ නිසා මේ ලෝකයට උතුම් ගුණදරා වැඩ සිටි සම්බුදු කෙනෙක් පහළ වුණා. ඒ නිසා පින්වත්නි අපටත් මේ විදිහට අසිරිමත් ලෙස ජීවිතය පවා පුදා තමන්ගේ ගුණධර්ම රැකගෙන දහමට බලවත් කැමැත්තකින් පාරමී පිරු අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ ගැන අපි හිත පහදවා ගමු. එවැනි ගුණධර්ම පුරුදු කොට තමයි සම්බුද්ධත්වයේ ලැබුවේ. ඉතින් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ කඳ ගැන අපි හිත පහදවාගෙන ඒ සරණේ පිහිටලා අපිටත් ඒ දහමට කැමැතිවම දහමට ආසාවෙන් ගුණධර්ම පුරුදු කරමින් උතුම් නිවනින් සැනසෙන්න මේ ඇසුවා වූ දහම් කරුණු ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු.